ඔව් යාළුවනේ ඔයාලට නවතම අලුත් රෙසිපියක් සමගින් නවත්තමත් දෙකේ මක් ලබා දීමටයි අපි සූදානම් වන්නේ. අපගේ චිප්ස් කවුද චිප්ස් නෙවෙයි අපේ චෙෆ් දිලන්ත මේ අවස්ථාවට වැඩ පටන් ගැනීමට සූදානම. මොන්ගෝලියම් ලෙමන් ජූස් එකක් සාදා ගැනීමයි අපි මේ හදන්නේ. මේක ඇවිල්ලා අශාන් මහත්මයා මේක පෙර සකසා ගන්නාලද නැවුම් දොඩන් යුෂ නැවුම් ඩිලමිෂ ජූස් එකක් අතරම නැවුම් මෙලකිරි නෙවෙයි නේද? නැවුම් මෙලකිරි නෙවෙයි. හරි අපි කලින්ම මේක අරගෙන මේවා එයාකාරේ ගහන්න ඕන. හොදි සලවා හොඳින් ගහන්න ඕන. ගහන්න ඕනේ. ඕකාරේ ඔව් මේ අවස්ථාව විට ඒ සාදා ගන්න ආකාරය ඔබට පෙන්වීමට සූදානම මේ ආකාරයට අපගේ මේක අධිසාන්ද්‍ර බීමක් අධිසාන්ද්‍ර චෙෆ් අපිට වතුර මිශ්‍ර කරනකොට ඔය සාන්ද්‍රණය බිව්ව මොකද වෙන්නේ? ඒක සාන්ද්‍රණය බිව්ව මම ගාව හඳට යන්නේ. චන්ද්‍රකුමාර හඳට ගියේ සාන්ද්‍රණය දීලා තමයි. එහෙම නේද? ඔව්. ඊටමත් ගුණදායි පෝෂදායි ආහාර වේලා කවුරු පොඩ්ඩක් දාලා දන්න චෙෆ් ඔයා ගන්න තමයි. ඒ වගේ ඒ හවස. ඒ හවස. හවස වරුවේ කැම්මක් වරුවේ. මේ ආකාරයෙන් ලෝවර් ග්‍රවුන්ඩ් එකේ කියන ලද පිරිසිදු පානීය ජලය අරගෙන එහෙම ඊට ආසුත ජලය. පට්ට මොකක් යනවා ඔබ? සෝරි වීඩියෝ කින්නේ. මේ ආකාරයෙන් මිශ්‍ර කරනවා. වැඩි වගේ චෙෆ් වතුර නා. නෑ. අපේ අධිසාන්ද්‍රයන් මේක එක නිසා උරක් වෙන්නේ නෑ මේක. මේ ආකාරයට සීනි සල්පයක් එකතු කරගන්න ඕන. ස්වල්පයයි. ඩයබටිස් හැදෙන්න පුළුවන්. චෙෆ් ඔය සීනිද හෙරෝයින්ද? මේක අපි වන් ගෝල් පේස් එකේ මැනේජ්මන්ට් එකටත් ඇත්තටම රහසිගතව කරන දෙයක්. අනිවාර්යයෙන්ම හරි. අපි අර ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය සඳහායි මෙලෙස මේක කරන්නේ. අපි මේ චෙෆ් ගේ සපත් දෙක 12000ක් එනවා. ඒක විශේෂයි. මේ ආකාරයට හොඳින් ගසා ගන්න ඕන. මේ තියෙන මේ දිය සුලිය ඒක දිය සුලිය තමයි සාදා ගන්න ඕනේ. සුලිය. දැන් ඔක අනිත් පැත්තට කරගමු චෙෆ්. අන්න දැන් තේරු. හරියට දැක්ක අසපුයි කියලා හිතන්න එපා.